එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ඉතින් අපි ආණ්ඩුවක් දැනගන්න ඕනේ ගමන යන්න බෑ. බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බෑ. ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕනේ. ඒ හින්දා අපි හිතනවා ගමන යන්න බෑ. අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන එක. හැබැයි අනිත් පැත්තෙන් මේ පරීක්ෂණ කටයුතු අර බලපෑම් කරලා බලහත්කාරයෙන් කටයුතු ලියා ගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් කිසිම කෙනෙකුට සාධාරණයක් වෙන්නේ අවසානයේ ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ. අපි දැක්කේ ඔබතුමාගේ පියත් මලගෙදර සහභාගී වෙලා තියෙනවා. ඒක කොයි විදිහට දකින්නේ විපක්ෂය කොයි විදිහට ගණන් කියලා හිතනවා සමහර. විපක්ෂයේ කෙසේ වෙතත් මේ ගමන යන්න බෑ. මොකද ආණ්ඩුව උත්සාහ කරනවා මේ හුඟක් දේවල් යට ගහන්න. දැන් අපි දැක්කා මේ ගමන යන්න බෑ. හැබැයි ඒක ඒ වෙලාවෙම සියදී විහානි කර ගැනීමක් කියලා යට ගැහුවා. හැබැයි මේ ගමන යන්න බෑ. එන්න කියන ඕන වෙලාවක යනවා. එන්න කියන ප්‍රශ්නයක් නෑ. මේ ගමන යන්න බෑ. ඔරණ කියනවා මේක නිකන් මගාරි කියලා කතාවක් කියනවාද ඔබ? මගාරින හේතුවක් නෑනේ. දැන්ට ඉතින් ආණ්ඩුව අය නම් අපි දකිනවා මේ ගමන යන්න බෑ.